තාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ සමාධිට රණජීව කරන තර්ජනය ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා මගේ channel එක මුලින්ම subscribe කරලා එකතු වෙන්න කියලා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. ඉතින් මේ වෙද්දී රණජීව හිතාගෙන ඉන්නවා සමාධි එයාගේ ලේලි කරගන්න පුළුවන් වේවි කියලා. ඉතින් මේ ගැන ෂෙහාන් එක්කත් නිතරම කතා කරනවා. ඒ වගේම සමාධිටත් කතා කරලා කිව්වා ෂෙහාන්ට වෙනද වගේම ආදරෙන් ඉන්න, වෙනද වගේ එහෙ මෙහෙ යන්න, ඒ දේවල් කරන්න. මොකද ඒ දේවල් අපිට කියලා දෙන්න බැහැනේ, ආදරේ කරන්න ඕන විදිය. එහෙම කියලා විස්තර කතා කරනවා. ඉතින් පහුවදත් ওই විදියට ඇවිල්ලා කතා කරන්න සූදානම් වුණා. ඉතින් ඇත්තටම සමාධි එච්චර ඒකට කැමැත්තක් දැක්ුවේ නෑ. මොකද නිරන්තරයෙන්ම එයා කැමති දෙයකට උපදෙස් දෙනවට එයා ඇත්තටම කැමති නැහැ. ඉතින් මේ ගැන එයා යාළුවත් එක්කත් කතා කරා. ඉතින් කවදාවත් හිතේ නැති කෙනෙකුට ආදරේ කරන්නේ කොහොමද කියලා යාළුවා එක්කත් එයා කතා කළා. ඉතින් මේ කොහොම වුණත් ඉදිරියේදී එයාලා හිතාගෙන ඉන්නේ රණජීව ඒ වගේම ෂෙහාන් ඉක්මනින්ම සමාධිය මැරි කළා සමාධිගේ දේපල ටික අරගන්න. ඉතින් මේ ගැන දැන් හොඳ ආකාරවම සමාධි දැනුවත් නිසා කීයටවත්ම එයා තනියෙන් හිටියත් එයා ෂෙහාන්ව මැරි කරන්නේ නැහැ කියලා ගෙදර අයටත් කිව්වා. ඉතින් මේ වගේම දැන් එයා නුහස්ට ආදරය කරන බව මුළු පවුලේ හැමෝම දන්නවා. ඉතින් විශේෂයෙන්ම අම්මා කිව්වේ ෂෙහාන්ලගේ විදිය. ඉතින් රණජීවගේ හැටි දන්න නිසා පරිස්සම් වෙලා ඉන්න කියලා කිව්වා. මොකද මේගොල්ලන්ගේ ජීවිතවලට උනත් තර්ජනයක් තියෙන නිසා. ඉතින් කොහොම වුණත් සමාධි එච්චර නුරුස්සන ගතියෙන්ම කතා කරපු නිසා රණජීවගේ එච්චර හිතන හොඳ නැහැ. ඉතින් එයා වටේ පිටේ පොඩ්ඩක් බලලා කතා කරන ගමන්ම සමාධිට කියලා දැම්මා මගේ පුතාව ෂෙහාන්ව මැරි නොකරොත් ඔයාට කවදාවත්ම කිසිම කෙනෙක්ව මැරි කරන්න වෙන්නේ නැහැ. මං ඔයාට ඉන්න තියන්නෙත් නැහැ කියලා. අනිවාර්යෙන් ඒක කියන්නේ තර්ජනීය ස්වභාවයකින්. ඒ වගේම මේ ගැන කවුරු හරි දැනගත්තොත් ඒක තමුන්ටමයි නරක කියලා අනිවාර්යෙන්ම කියනවා. ඒ වගේම ඇඟිල්ල දික් කරලා මතක් කරලා දෙනවා ෂෙහාන්ව වැන්දේ නැතත් 100වත් අනුහස් නම් බඳින්න ඉඩ තියන්නේ නැහැ කියලා. ඉතින් මේ විදියට සමාධිට තර්ජනය කරන දර්ශනයක් ඉදිරියේදී අනිවාර්යෙන් අපිට දැනගන්න හම්බ වෙවි. ඉතින් රණජීවගේ ඇත්ත තත්ත්වය මෙතනින් සමාධිට තවදුරටත් මනාව ඔප්පු වේවි. ඉතින් ඔයාලට සුබ දවසක්. මං ගිහින් එන්නම්.